හරිම මනං කල්පිතව හිතන්න පුළුවන් දෙයක්. මොකද බුදුන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරම් පුළුවන්. ඒ තරම ජීවිතේ සංසාර ගන්නට භවයේ සැරසෙන්න. එතකොට අපි කොහෙද ඉන්නේ? අපි උන්වහන්සේට කිසියම් සම්බන්ධයක්වත් තියෙන්නේ නැහැ. එච්චර කාලයක් ජීවිතේ මේ භවයේ තුල අපිට සැරසෙරුවා නම් කොහේද හරි මුණ ගැහෙන්නේ. නමුත් එක අවස්ථාවක් තියෙනවා සුවිශේෂී අවස්ථාවක් මුණ ගැසිය යුතුම අවස්ථාව තමයි සම්බුද්ධත්වයට පත්වෙච්ච අවස්ථාව. අන්න ඒ විලාව මග හැරුණා කියන්නේ කෙනෙකුට ඒක මම හිතනවා ලොකු මග හැරීමක්. මොකද එහෙම උනේ නැත්තම් සමාජයට අපි හිතන්නේ නෑ අද. අපි වෙනම තැනක වෙනම තලයේ. එතකොට එදා ඉඳන් අද වෙනකන් අපි අලිත් මනුෂ්‍යත් භවයක ඉපදිලා තියෙනවා. මේක තමයි වටිනාම අවස්ථාව. මොකද අපිට වෙනත් බුදුවරයෙක් කියලා කතා කරන්නටත් පුළුවන්. අපිට ඒ කාලෙක ඉඳලා. නමුත් මේ බුදුවරයා ඉතාමත් වැදගත් වෙන්නේ මේ බුදුවරයා ප්‍රඥාධික බුදුවරයෙක්. ප්‍රඥාවෙන්ම අගතැන් වෙච්ච තවත් බුදුන් වහන්සේලා වගේ පහළ වෙලා තියෙනවා. නමුත් ප්‍රඥාව කියන්නේ යමක් අවබෝධ කරගන්නට පුළුවන් තරම් මනස විවර කරන ඒ දෙයක් ප්‍රඥාව. මේ ප්‍රඥාධික බුදුන් වහන්සේගේ ඒ බුද්ධෝත්පාදක කාලයේ ඉපදිච්ච අපිට මේ වගේ තමයි භාග්‍යයක් නෑ. අපිට තවත් මාර්ගඵලයක් ලැබෙන තත්වයක පවා අපිට ප්‍රගුණ කරන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. මම හිතනවා ඔබට ඒ වාසනාව ලැබී වේවා මේ වෙසක් දවසේ. මා කිව්ව දේ යමකින් ඔබගේ හිතට යමක් දැනුණා නම් ඔබට ඔබේ ප්‍රඥාව අවදි කරගන්නට ඔබට මේ අවස්ථාව ලැබෙනවා. ඉතින් දෙව්රම් බෙහෙරේ එදා අපි හිටියා නම් ඒ සරණ ගියා නම් අද ඔහුගේ මගේම අපිට නිවි සැලසෙනවා ඇති. නමුත් අපි ඒකට ප්‍රමාද නැහැ. මේ බුද්ධෝත්පාද කාලේ ඉඳන් අපි හරිම වාසනාවන්තයි. ඔබ මොන තත්ත්වයක හිටියත් මිනිස්සෙක් හැටියට ජීවත් වෙන ඔබ හැම විටම වාසනාවන්තයි. හරිම මනං කල්පිතව හිතන්න පුළුවන් දෙයක්. මොකද බුදුන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරම් පුළුවන්. ඒ තරම ජීවිතේ සංසාර ගන්නට භවයේ සැරසෙන්න. එතකොට අපි කොහෙද ඉන්නේ? අපි උන්වහන්සේට කිසියම් සම්බන්ධයක්වත් තියෙන්නේ නැහැ. එච්චර කාලයක් ජීවිතේ මේ භවයේ තුල අපිට සැරසෙරුවා නම් කොහේද හරි මුණ ගැහෙන්නේ. නමුත් එක අවස්ථාවක් තියෙනවා සුවිශේෂී අවස්ථාවක් මුණ ගැසිය යුතුම අවස්ථාව තමයි සම්බුද්ධත්වයට පත්වෙච්ච අවස්ථාව. අන්න ඒ විලාව මග හැරුණා කියන්නේ කෙනෙකුට ඒක මම හිතනවා ලොකු මග හැරීමක්. මොකද එහෙම උනේ නැත්තම් සමාජයට අපි හිතන්නේ නෑ අද. අපි වෙනම තැනක වෙනම තලයේ. එතකොට එදා ඉඳන් අද වෙනකන් අපි අලිත් මනුෂ්‍යත් භවයක ඉපදිලා තියෙනවා. මේක තමයි වටිනාම අවස්ථාව. මොකද අපිට වෙනත් බුදුවරයෙක් කියලා කතා කරන්නටත් පුළුවන්. අපිට ඒ කාලෙක ඉඳලා. නමුත් මේ බුදුවරයා ඉතාමත් වැදගත් වෙන්නේ මේ බුදුවරයා ප්‍රඥාධික බුදුවරයෙක්. ප්‍රඥාවෙන්ම අගතැන් වෙච්ච තවත් බුදුන් වහන්සේලා වගේ පහළ වෙලා තියෙනවා. නමුත් ප්‍රඥාව කියන්නේ යමක් අවබෝධ කරගන්නට පුළුවන් තරම් මනස විවර කරන ඒ දෙයක් ප්‍රඥාව. මේ ප්‍රඥාධික බුදුන් වහන්සේගේ ඒ බුද්ධෝත්පාදක කාලයේ ඉපදිච්ච අපිට මේ වගේ තමයි භාග්‍යයක් නෑ. අපිට තවත් මාර්ගඵලයක් ලැබෙන තත්වයක පවා අපිට ප්‍රගුණ කරන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. මම හිතනවා ඔබට ඒ වාසනාව ලැබී වේවා මේ වෙසක් දවසේ. මා කිව්ව දේ යමකින් ඔබගේ හිතට යමක් දැනුණා නම් ඔබට ඔබේ ප්‍රඥාව
අවදි කරගන්නට ඔබට මේ අවස්ථාව ලැබෙනවා. ඉතින් දෙව්රම් බෙහෙරි එදා අපි පිටියනම් කියන්නේ. ඒ සරණ ගියා නම් අද ඔහුගේ මගේ අපි නිවි සැලසෙනවා ඇති. නමුත් අපි ඒකට ප්‍රමාද නැහැ. මේ බුද්ධෝත්පාද කාලේ ඉඳන් අපි හරිම වාසනාවන්තයි. ඔබ මොන තත්ත්වයක හිටියත් මිනිස්සෙක් හැටියට ජීවත් වෙන ඔබ හැම විටම වාසනාවන්තයි. Baba